හරි. බලම්පුතේ සංවාක්‍යවල කෙටි සටහනක්. රයිට්. මුලින් බලමුදෙන් පද ටික මතක තියෙන්න ඕනි. ප්‍රස්තුති ටික වලට මතක තියෙන්න ඕනි කොහොමද එන්නේ කියලා. අපිට සරල උදාහරණයක් අරන් බලමු මෙන්න මේ වගේ. සියලු දාර්ශනිකයන් බුද්ධිමත් වේ. සියලු ග්‍රීකයන් දාර්ශනිකයන් වේ. එම නිසා සියලු ග්‍රීකයන් බුද්ධිමත් වේ. දැන් මෙන්න මේ જાතියේ තර්කයන්ට අපි කියන පුතේ සංවාක්‍ය තර්ක කියලා. දැන් විභාගෙදී අහුවත් සංවාක්‍ය තර්කයක් කියන්නේ මොකක්ද කියලා. අපි සංවාක්‍ය තර්කයක් අර්ථ දක්වන්නේ අවයව දෙකින් එකක්වත් සාමාන්‍ය ප්‍රස්තුතයක් වන අවයව දෙකටම පොදු වූ පදයක් සහිත අවයව දෙක තුළින් ගම්‍ය වන්නා වූ ප්‍රස්තුතයක් නිගමනය ලෙස තබන්නා වූ තර්කන ක්‍රමයට අපි කියනවා සංවාක්‍ය තර්කණය කියලා. මේ සංවාක්‍ය තර්කයක අන්තර්ගත පද තුනයි. පක්ෂපදය, සාධ්‍ය පදය සහ මධ්‍ය පදය. සංවාක්‍ය තර්කයක නිගමනයේ වාච්‍ය තුල තියෙන පදන අපි කියනවා පක්ෂපදය. ඒක අපි S කියන අකුරෙන් සංකේතවත් කරනවා. නිගමනයේ තියෙන පදය P, එක සාධ්‍ය පදය. S කියන පදය අන්තර්ගත අවයවය. මොකද මේ අවයව දෙකත් අපි නම් කරගත යුතුයි. මේකට අපි කියන්නේ පක්ෂ අවයවය. සාධ්‍ය පදය අන්තර්ගත අවයවය, සාධ්‍ය අවයවය. එතන අවයව දෙකටම පොදු වූ පදය මධ්‍ය පදය. ඒක අපි M වලින් තමයි සංකේතවත් කරන්නේ. අවයව දෙක තුලින් ගම්‍ය වන්නා වූ ප්‍රස්තුතය නිගමනය. ඔන්න ඔය ටික මූලික වශයෙන් ඔයාලට මතක තියෙන්න ඕන. ඔයාලා දන්නවා සංවාක්‍ය දන්නේ දරුවෝ ඉදියොත් නම් රීති ටික පොඩ්ඩක් බලා ගන්න වෙනවා. රීති 6ක් තියෙනවා සංවාක්‍ය වල සප්‍රමාණ නිෂ්පාණතාවය තීරණය කරන්න. පළවෙනි රීතියෙන් කියන්නේ දෙවර බැගින් ඉදිරිපත් තුනක් තියෙන්න ඕනි. ප්‍රස්තුත තුනක් තියෙන්න ඕනි. මධ්‍ය පද දෙකින් එකක්වත් ව්‍යාප්ත වෙන්න ඕනි. අවයව වල අව්‍යාප්ත පද නිගමනයේදී ව්‍යාප්ත නොකළ යුතුයි. පස්වෙනි රීතියෙන් කියන්නේ අවයව දෙකින් එකක්වත් ප්‍රතිජාන්න වෙන්න ඕනි. හයවෙනි රීතියෙන් කියන්නේ එක් අවයවයක් ප්‍රතිෂේධ නම් නිගමනයද ප්‍රතිෂේධ වෙන්න ඕනි කියලා. අන්න රීති ටික. අපි දැන් බලමු සංවාක්‍ය කීපයක සප්‍රමාණතාවය බලන්නේ කොහොමද කියලා. දැන් මුලින්ම මේ තර්කය බලමු අපි. සියලු වේ කියන්නේ එකක්. සියලු වේ කියන්නේ එකක්. සියලු වේ කියන්නේ එකක්. එන ආකෘතිය එනවා MP SM SP කියලා. එතකොට පද ව්‍යාප්තිය අපට මතක ඇති පද ව්‍යාප්තිය ඒ කියනවා ව්‍යාප්තයි අව්‍යාප්තයි
ව්‍යාප්තයි අව්‍යාප්තයි ව්‍යාප්තයි අව්‍යාප්තයි. රීතීන් 6ක් තියෙනවා. පළවෙනි රීතියෙන් කියනවා දෙවර බැගින් ඉදිරිපත් 3ක් තියෙන්න ඕනි. බලන්නකෝ. S අකුරු 2යි M අකුරු 2යි P අකුරු 2යි. එහෙනම් දෙවර බැගින් ඉදිරිපද 3ක් තියෙනවා. දෙවන රීතියෙන් කියන්නේ ප්‍රස්තුත 3ක් තියෙන්න ඕනි කියලා. සාධ්‍ය අවයවය, පක්ෂ අවයවය, නිගමනය ආදී වශයෙන්. ඒකත් හරි. තුන්වෙනි රීතියෙන් කියන්නේ මධ්‍ය පදය එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත වෙන්න ඕන කියලා. මධ්‍ය පද දෙකම ව්‍යාප්තයි නම් අවුලක් නැහැ. එකක් හරි ව්‍යාප්තයි නම් අවුලක් නැහැ. එහෙනම් මෙතන මධ්‍ය පදයේ ව්‍යාප්ත අර්ථයෙන් තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හතරවෙනි රීතියෙන් කියන්නේ අවයවවල අව්‍යාප්ත පද නිගමනයේදී ව්‍යාප්ත කරන්න බෑ කියලා. වැරදි ඒවා හරි කරන්න බෑ කියලායි කියන්නේ. වැරදි ඒවා වැරදි අර්ථයෙන් තියෙන්න පුළුවන්. වැරදි කියන පුතේ අව්‍යාප්ත අර්ථය ඒවා. ව්‍යාප්ත ඒවා අව්‍යාප්ත වෙන්න පුළුවන්. ව්‍යාප්ත ඒවා ව්‍යාප්ත වෙන්න පුළුවන්. හැබැයි අව්‍යාප්ත ඒවා ව්‍යාප්ත වෙන්න බෑ. මෙතන බලන්න ව්‍යාප්තක ව්‍යාප්තයි එහෙනම් S එකේ අවුලක් නැහැ. අව්‍යාප්තක අව්‍යාප්තයි P එකේ අවුලක් නැහැ. පස්වෙනි රීතියෙන් කියන්නේ අවයව දෙකින් එකක්වත් ප්‍රතිජානන වෙන්න ඕනේ කියලා. මේකේ අවයව දෙකම තියෙන අර්ථයෙන් කිසිම අවුලක් නැහැ. හයවෙනි රීතියෙන් කියන්නේ එක් අවයවයක් ප්‍රතිශේධ නම් නිගමනයේද ප්‍රතිශේධ වෙන්න ඕනේ කියලා. මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. පුතේ ඔක්කොම රීති ටික හරි. එහෙනම් තර්කය සප්‍රමාණයි. අපි තවත් තර්කයක් බලමු මේ විදියට. සමහර ළමයි දංගකාර වේ. සමහර දංගකාර අය දක්ෂ වේ. එම නිසා අපි මේ වගේ එකක් වෙනසකටත් එක්ක සියලු දක්ෂ අය ළමයි වේ. දැන් කොහොමද මේක අපි ගන්නෙ? දක්ෂ කියන්නේ S, දංකාර කියන්නේ P. sorry, දක්ෂ කියන්නේ S, ළමයි කියන්නේ P. ළමයි P. දංකාර කියන්නේ පොදු පදය M. දක්ෂ කියන්නේ S. දැන් ආකෘතිය වෙන් කරලා ගන්න ඕනේ. සමහර වේ කියන්නේ I එකක්. සමහර වේ කියන්නේ I එකක්. සියලු වේ කියන්නේ A එකක්. එහෙනම් එන්නේ PM MS SP. පද ව්‍යාප්තිය අව්‍යාප්තයි 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 ව්‍යාප්තයි අව්‍යාප්තයි. දැන් රීති ටික ගමු අපි මේකේ. පළවෙනි රීතිය දෙවර බැගින් යෙදුණු පද 3ක් තිබිය යුතුයි. S අකුරු 2යි P අකුරු 2යි M අකුරු 2යි කිසිම ප්‍රශ්නයක් නැත.
දෙවන රීතියෙන් කියන්නේ ප්‍රස්තු තුනක් තියෙන්න ඕනි. ප්‍රස්තු තුනක් තියෙනවා. පුතේ පළවෙනි රීතිය හෝ දෙවන රීතිය බිඳ වැටලා නම් අපි අනිත් රීතීන් පිළිබඳව විමසා බලන්නේ නැහැ. හැබැයි පළවෙනි රීතියයි දෙවන රීතියයි ආරක්ෂිතයි නම් අපේ අනිත් රීතීන් විමසා බැලිය යුතුමයි. එන තුන්වෙනි රීතියෙන් කියනවා මධ්‍ය පදය එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත වෙන්න ඕනි කියලා. මේකේ අවස්ථා දෙකේම තියෙන්නේ අව්‍යාප්ත අර්ථය. එහෙනම් තුන්වෙනි රීතිය බිඳ වැටෙනවා. ආභාසය තමයි අව්‍යාප්ත මධ්‍ය පද ආභාසය. අව්‍යාප්ත මධ්‍ය පද ආභාසය. ඒක ලියනකොට මෙහෙමයි ලියන්නේ. රීතියත් එකයි ආභාස ලියන්නේ. රීතිය ලියන්නම ඕන එක්සෑම් එකේදී. මධ්‍ය පදය එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත වී යුතුය යන රීතිය බිඳ වැටි අව්‍යාප්ත මධ්‍ය පද ආභාසය ඇති වී ඇත. එහෙම ලියන්න ඕනේ. ආභාසය රීතිය දෙකම ලියන්න ඕන. හතරවෙනි රීතිය කියන්නේ වැරදි ඒවා හරි වෙන්න බෑ කියලානේ. මේ බලන්න. මෙතරෙස් එක වැරදිලා මෙතරෙස් එක හරි ගිහිල්ලා. වැරදි ඒවා. ඒ කියන්නේ අව්‍යාප්තය ව්‍යාප්ත වෙන්න බෑ පුතේ. එහෙනම් මෙතන රීතිය බිඳ වැටලා. S කියලා කියන්නේ අයතා පක්ෂපද ආභාසය. ඒකත් අපි ඉගෙනීමට ලියන්න ඕනේ. අවයවවල අව්‍යාප්ත පද නිගමනයේදී ව්‍යාප්ත නොකළ යුතු යන් රීතිය බිඳ වැටි අයථා පක්ෂපද ආභාසය ඇති වී තර්කය නිෂ්ප්‍රමාණ වේ කියලා කියන්න ඕන. ආභාසය සහ රීති ලිවිය යුතුයි. පියකුර මෙතන අව්‍යාප්තයි මෙතනත් අව්‍යාප්තයි ප්‍රශ්නයක් නැහැ. පස්වෙනි රීතියෙන් කියන්නේ අවයව දෙකින් එකක්වත් ප්‍රතිජාන්න වෙන්න ඕනේ. දෙකම ප්‍රතිජාන්නයි ප්‍රශ්නයක් නැහැ. හයවෙනි රීතියෙන් කියන්නේ එක් අවයවයක් ප්‍රතිශේධනයි නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රතිශේධන අවයව නැහැ. ඒ නිසා ඒ රීතිය ආරක්ෂිතයි. නමුත් ආභාස දෙකක් හටගෙන තියෙනවා රීති දෙකක් බිඳ වැටලා. ඒ නිසා තර්කය මොකද වෙන්නේ? නිෂ්ප්‍රමාණ වෙනවා. අපි තවත් අභ්‍යාසයක් බලමු. මෙන්න මේ જાතියේ ඔබ ස්ක්‍රීන්ෂොට් එකෙම ගහ ගන්න පුළුවන් ඈ. මගනවා. බලන්න මේ වගේ තර්කයක්. සියලු බල්ලන් බුරයි. බුරන බල්ලන් සපාකයි. සපාකන අය බුරයි. සපාකන අය බුරයි. දෙමොන මේ තර්කයේ පද කීයක් තියෙනවද කියලා. බල්ලන් කියලා පදයක් තියෙනවා. බුරයි කියලා පදයක් තියෙනවා. පුතා බල්ලන් කියන එක පදයක්, බුරන බල්ලන් කියන තව පදයක්. බුරන බල්ලන් කියලා පදයක් තියෙනවා. සපාකයි කියලා පදයක් තියෙනවා.
පද 4ක් තියෙනවා. එතකොට ඇතිවන වරද චතුෂ්පද ආභාසය. එහෙම නැත්නම් පුතා මේකට අපේ සිව්පද ආභාසය කියලාත් කියනවා. එක චතුෂ්පද ආභාසය එහෙම නැත්නම් සිව්පද ආභාසය කියලාත් කියනවා. පුතේ පළවෙනි රීතිය බිඳ වැටලා. ඒ නිසා අනෙක් රීතීන් අපි මේකෙදී විමසා බලන්නේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා පළවෙනි රීතිය හෝ දෙවෙනි රීතිය බිඳ වැටලා නම් අපේ අනෙක් රීතීන් විමසා බලන්නේ නැහැ කියලා. කොහොමද මේක අපි ලියන්නේ? ලියන්න මෙහිමයි. දෙවර බැගින් යෙදුණු පද 3ක් තිබිය යුතු යන රීතිය බිඳ වැටි. පද ටික ලියන්න ඕනි. බල්ලන්, බොරයි, බුරණ බල්ලන්, සපාකයි. අයිබන්, බල්ලන්, බොරයි, බුරණ බල්ලන්, සපාකයි. යන පදයේදී චතුෂ්පද ආභාසය ඇති වී තර්කය නිෂ්ප්‍රමාණ වේ. චතුෂ්පද ආභාසය ඇති වී තර්කය නිෂ්ප්‍රමාණ වේ. එච්චරයි. වැඩි ඉවරයි එතකොට. හිතන්න පද දෙකක් නම් තිබ්බේ ද්විපද ආභාසය කියලා අපි ලියන්නේ. 4 නම් අපි ලියෝනි චතුෂ්පද කියලා. 4ට වඩා වැඩි නම් අපි ලියන්නේ බහුපද ආභාසය. පමණක්කට අනේක පද ආභාසය කියලා වචනේ තියෙනවා සතියනවා. නමුත් ඒක වැඩිපුර භාවිත වෙන්නේ. බහුපද ආභාසය කියලා ලියනවා පද 4ට වඩා වැඩි නම්. 2 නම් ද්විපද ආභාසය, 4 නම් චතුෂ්පද ආභාසය. ඊටම සරලයි මේ සංවාක්‍ය කියන පාඩම. මහ ලොකු දෙයක් නෑ. මහ ලොකු දෙයක් නෑ. රයිට් විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක් සංවාක්‍යන කියනවා. ලියන ප්‍රශ්නයක් කියනවා. මම උදාහරණ දෙකක් තුනක් කියලා දුන්නා. ඔබට වැඩිදුර මොනවා හරි විස්තර අවශ්‍යයි නම් 077 41 38 නම්බරයකට මැසේජ් එකක් දාලා ඔන්ලයින් ළමයි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආගන්න පුළුවන් WhatsApp මැසේජ් එකක් දාලා නැත්නම් කෝල් එකක් දුන්නොත් අපි ෆ්‍රී ටයිම් එකක් නම් ඔයාලට උදව් කරන්න ඕනලාක රෙඩි වෙලා ඉන්නවා. alright